මේ තියෙන්නේ කතුරු මුරුංග මල්. කතුරු මුරුංග මල් වලින් රස කෑම ಜಾති ගොඩක් හදනවනේ. මමත් අද හදන්න යන්නේ අන්න ඒ වගේ රස කෑමක් තමයි. මුරුංග මල් ගනිද්දි හොඳට සෝතලා ගන්න ඕන. මොකද පණුවෝ ඉන්නවනේ. මං අද හදන්න යන්නේ කතුරු මුරුංග මල් දාලා හදන රස ඔම්ලට් එකක්. මම මේක හදන්න එකතු කරගන්නවා මම නම් ගත්ත බිත්තර 4ක්, ඊට ලියාගත් බීලුණු ටිකක්, තක්කාලි ගෙඩියක්, ඒ වගේම අමු මිරිස්, හීනියට ලියාගත් කතුරු මුරුංග මල් ටිකක්. ඉන්පසු මම උඹල කඩ කුඩු ටිකක් සහ ලුණු කුඩු ටිකක් මේකටම එකතු කරගන්නවා. ඉන්පසු බිත්තර මිශ්‍රණයට දමා මේ අමුද්‍රව්‍ය ටික මම හොඳින් මිශ්‍ර කරගන්නවා. මන්නම් බිත්තර ඔම්ලට් එක හදාගන්න නන්ස්ටික් පෑන් එක තමා පාවිච්චි කරේ. මේක තාච්චි වුණත් හදාගන්න පුළුවන්. මේ ආකාරයට බිත්තර ඔම්ලට් එක ලිපේ තියා මදගින්දරේ අපි ටික වෙලාවක් තියෙනවා. මොකද මේ කතුරු මුරුංග මල් හොඳට තැම්බෙන්න ඕන නිසා තමයි මදගින්දරේ ටිකක් වෙලා තියන්නේ. මේ ආකාරයට අවසානට මම මේකට ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ආකාරයට මම ඔම්ලට් එක හදාගෙන ඉවරයි. මේක හරිම රසයි, හරිම ගුණයි. ඔයාලටත් කතුරු මුරුංග මල් හම්බුනොත් අනිවාර්යෙන් මේ වගේ හදලා බලන්න. මේක හරිම රස කෑමක්. ඔයාලට ඉදිරියටත් මේ වගේ රස කෑම ಜಾති බලන්න ඕන නම් විලේජ් කුක් channel එක follow කරන්න, subscribe කරන්න.